උන් උඩ පුඩුවේ ඉඳගෙන ලොකු පඩි අරගෙන ඉඳහිට මාළුත් බානවා. හෙට එකෙක්ටවත් ඇතුළට එන්න දෙන්න බෑ. ලොක්කොන්ට බෑ සොක්කොන්ට බෑ. අද රාට පෝස්ටර් ටික කොහොම හරි යලවලා තියෙන්න ඕනි. ඒ ඔක්කොම හරි මේකයි. පෝස්ටර් ටික ලස්සනට තිතට වෙලාවට වදි. ආයෙත් ඉතින් හෙට මොකා වුණත් කමන්නේ ඇතුළට එන්න දැඟලුවොත් අනිවාර්යෙන් එල්ලෝ මචං ඈ. මොලෙන් වැඩ කරපන් මොලෙන්. සාධාරණ වැඩක අපි මේ සරණදාරින් නෑ නේද? මාෂල් You're fired. Get out. මං වහලෙක් නෙවෙයි. කමුල්ලට බය වගේ හරි සාක්ෂි වල්ලා. This is wrong, Mr. දුනේ කියලා මම ඔෆිස් එකට එනකොට මොනවාද ලියලා ඉන්න මම දැක්කා. ඊට පස්සේ ගබඩා පැත්තට යනවා මම දැක්කා. මොකද ප්‍රණීති අපි මොන හරි ඕඩර් කරලා. ඔයාට මොනවද ඕනේ? Ice cream sundae? I love it. I will get one for you. Here you go. Thank you. ඉතින් මොනවද ඔයා පිරිමි ගැන දන්නේ? අපේ අම්මා කියනවා පිරිමි කියන්නේ හරි වස જાතියක්ලු. ආ. උත්තර නෑ. අම්මා කියන නිසාද ඔයා එහෙම හිතන්නේ? අර මිත්‍රපාලගේ ලොකු දුව දැන් ටීචර් කෙනෙක්ලු. ගෙදරට පණිවිඩයකුත් එවලා තිබුණා. අනේ මේ මගේ කසාදෙට අම්මා පොරොන්දු දෙන්න එපාවන්න. ඇයි කෙල්ලෙක් හොයාගෙනද? පොරොන්දු දීලාද? තාම නෑ. හැබැයි කෙනෙක් හිතේ කොනක නැගපා. ටීචර් කෙනෙක්. අපෝ නෑ. නැතුකාරී. අම්මට ඒවට නම් හොඳ සීකල්පනාවක් තියෙනව නේද? කැන්දගෙන ආවට පස්සේ නැටිල්ල නවත්ත ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නැටිල්ල නෙවෙයි අම්මේ. නාර්තනය. දෙකම එකයිනේ. ඉතින් කියන්නකෝ. අම්මගේ කැමැත්තක් නෑ නේද? මගේ කැමැත්ත පුතාගේ කැමැත්තට යටයිනේ. නැට්ටුවෙක් පුතාට හොඳ නම් මට මොකෝ.